අද පොසොන් ඉතින් ඔන්න ඇවිදින්නයි යන්නේ. ඉතින් මගේ අද ගමන් සහායක මෙන්න මේ බයික් එක. ඔන්න ඕකේ ඉතින් දැන් හොඳ දුරක් ඇවිදින්න ඉතින් මෙන්න ගෙදර ඉඳන් පිටත් වුණා. පිටත් වුණ ගාම ඉතින් කඩලා දන්සලක් හම්බුණා මුලින්ම. ඒකෙන් ඉතින් කඩලෙක්කුත් කාලා ඊට ටිකක් දුර ගිහලා මෙන්න මේ වගේ සව්වෙක්කුත් දීලා ඊට පස්සේ ඉතින් ඔන්න යන්න පටන් ගත්තා. ඉතින් මගේ ඉස්කෝලේ දැක මං ගිය ඉස්කෝලේ දැක නොනවත්තා යන්න බෑනේ. ඔන්න ඉතින් මගේ ඒ සුන්දර මතක පිරුණු අන්න ඒ ඉස්කෝලේ ඔන්නම පහු කරගෙන මම මෙන්න මෙහෙම ඉස්සරහට යනවා. ඉතින් මේ යන්නේ කිලෝමීටර් 400ක් විතර දුර. ඉතින් මේ වගේ මයි ගස් පිරුණු, මයි මල් පිපුණු ලස්සන පාරක් දිගදී මෙන්න මේ වගේ අමුතු ලස්සන මලකුත් හම්බුණා. ඉතින් අමුතු ලස්සන මලත් අරගෙන ඒකත් බලලා ඒකත් ඔයාලට පෙන්නලා චුට්ටක් දුර ගියද්දී එන්න මේ වගේ අයිස්ක්‍රීම් එක කරහකුත් බලන්න හම්බුණා. හා පුරා කියලා ඉවර වෙන්න යන දන්සලකි. අනේ ඉතින් මේක කතා කරන පාරක් පුතා. ඔන්න ඔකට තමයි කියන්නේ මරණ තුනක් ඇති මිනිහෙ පැණි ගාය හැ කියලා. පේනවනේ ලිස්සන සුළු පොඩ්ඩක් නැත්තම් ලෙලි ගෑන පාර. ඉතින් ඔහොම ගිහිල්ලා මේ වගේ බීමෙක්කුත් බීලා රොටියකුත් කෑවා. ඉතින් රොටිය නම් රහයි. ඉතින් ඔය ඔක්කොම ඉවරයි. ඉතින් තෙල් කාලා ගෑස්ටික් හැදෙනනේ. යෝගට් පානිකුත් බීලා බෙලි මල්ලෙක්කුත් බිව්වා. ඉතින් යෝගට් එක නම් මං ගානේ සල්ලි දීලා ගත්තේ. කොහොමද ලස්සන. මේ ඉතින් ඔක්කොම රෙකෝඩ් කරේ Honor X9C එකකින් ඈ. පේනවනේ අහස නිල් පාට ඒ ලස්සන මේ වගේ නිදහසේ තනියම යද්දි ඒක වෙනම next level feeling නැති. ආපහු කඩල එකක් කාලා ආපහු ඉතින් පොලිම ඉඳලා දෙවනි අයිස්ක්‍රීම් එකකටත් වැඩේ දුන්නා ඉතින්. ඊට පස්සේ පාම්පෙති හතරකුත් අමතකුණා. මේ කන්න ලැබුණා. ඉතින් කියන්න බැරි වුණා තව ටික. ඔයගේ ඉතින් ලස්සන මේ වගේ වැස්සත් එක්ක මේ පාර සුවඳ නැවුම් බවේ සුවඳත් එක්ක මෙහෙම යන්න තියෙන එක ඒක වෙනම next level. ඉතින් මේක පදින කෙනෙක් ඒ ආතල්ලේ කරන් තියෙන කෙනෙක් විතරමයි දන්නේ ඉතින්. මේ ඉතින් කුරුණෑගල කිට්ටු කරලා යන ගමන් කුරුණෑගල පැත්තට එන ගමන් ඉතින් ඔන්න ඉතින් දවල් කෑම එකත් හම්බුණා. ඒකත් ඉතින් දාන්සලකින්ම තමයි ඉතින්. ඒකත් කාලා මෙන්න මේ වගේ සව් එකක් දුවා. ඊට පස්සේ දැක්ක මෙන්න මේ වගේ ටිපර් එකකින් ඇවිල්ලා හිටියා. ඇත්තටම මේ මට පොඩ්ඩක් පිස්සු සතුන මොහොතක්. අර ටිපර් එක කියනවා කියන්නේ ඇත්තටම ඉතින් ලීටර් කිලෝමීටර් 7යි 5යි ඔය වගේ වැඩ කරන වාහනයක දන්සල් අඳිනවා කියන්නේ මේ එළවන කෙනාට පට්ට පාඩුයි. ඉතින් ඊට පස්සේ වාරිය පොළ හරියෙන් මෙන්න මේ වගේ තවත් අයිස්ක්‍රීම් එකක් වැඳගත්තා කාගත්තා. ඉතින් අයිස්ක්‍රීම් වලින් නම් අඩුවක් තිබ්බේ නැහැ. පොලින් තිබ්බට පොලින් එච්චර සෙට් උනේ නැහැ. ඉතින් එහෙම අයිස්ක්‍රීම් එකකුත් කාලා මෙන්න මේ වගේ ලස්සනට ඉතින් යන ගමන් පොඩ්ඩක් වටේ පිටේ බල බල ගියා. මේ වගේ ලස්සන පාලමකුත් සෙට් වුණා. ඉතින් මේ මාකඳුර පැත්තට යද්දී ඔය කුරුණෑගල ඉඳන් යන පාරේ තියෙන එක පට්ට ලස්සනයි. ඇත්තටම පට්ට ලස්සනයි. ඉතින් මේ වැවක් සෙට් වුණා මේකෙත්. ඉතින් පේනවනේ මේ කලර්ස් එහෙම මේ හවස් වරුව. ඉතින් මේ කොහෙද පන්නල කිට්ටු කරලා. ඉතින් හරි ලස්සන මේකක්. ඊට පස්සේ ඉතින් කොත්තමල්ලි එක්කුයි බිස්කට් එක්කුයි හම්බුණා. ආපහු එන ගමන් ඉතින් මේ කුරුණෑගල ටවුන් එක මැද දන්නවනේ තැන කොහෙද කියලා. ඕන් ඉතින් නිවි හැනෙයිලේ එන්න පටන් ගත්තා. හිමීට රැත් වුණා. කිලෝමීටර් 400ක් විතර පැදලා මෙන්න මේ වගේ කට්ට කරවල වෙලා ගෙදෙට්ට අපේ සුන්දර මොහොත. කෑලි නෑ යාළුවෝ නෑ කියලා නෑ. තනියම මම ඉතින් හොඳට ඇවිද්දා පුතා එදා.